ගෑවට සිවුරුවෙන්දට හැමෝම වෙන්නේ නෑනේ රහත් සාගරේ වගේ තියෙන පන කට පාඩමෙන් කිව්වම් වාස් පන්සලේ පින් කැටේ පුරමන් යාන වාහන ගන්න සමත් රහත් තියාගත් නුවක් කටේ වෙට්ටු දානවා තාම අදහස් කල්යාණයි මල්යාණයි බුදු සාදු රට බාරයි හන්දවයි රැබෝවේ දන්සල් බෝලින් ගොඩවේ අම්බානක පුණු හරපයි බන්න තිබ්බේ වෙන තැනකයි බිස්නස් නං හැම තැනමයි ලෝක විනාශය අතලමයි දෙට හවසට ඉන්බොක්ස් පිරිලා කියන්නේ දවසම බුදු සරණ රෑමෙනකොට ඉල්ලන්නෙම නිරුවත කාටත් නොපෙනී අතමරණ කටිනෙට ලොකුවට පින්කම් ලියලා ගහන්නේ කටවුත් මගදිගට පරම්පරාවෙම නම් ටික ලියන්නේ වහන්න පව් ටික උන් කරන කන්දක් දැක්කොත් පන්සල් හදනවා ලොකුවට උස්සලා බුදු පිළිම පන්දම් අරගෙන යක්කුත් බහින්නේ ජාතිය රකින්න හෙළදරන දන්සල් වඳින්නේ නම්බර් අරගෙන පෝලියෙන් බහින්නේ රෑල් ජාමෙට පන්සල් පැත්තට පන්සිල් අරගෙන යන්නට හිතුණද බාගෙට පින්සල් අරගෙන තොරණක් ඇඳගෙන කෑ ගහන්නේ ආධාරෙට ආමිෂ විතරද උඹලට පුළුවන් බුදුන් කිව්වේ බං ඒකට ලිප්ස්ටික් ගාගෙන ෆේෂල් දාගෙන සුදු ඇඳ ගත්තට පත්තිනි දන්සලාවෙම කැටයම් දාගෙන මෝල් කරන්නද පිළිම්බරි වටයක් කැරකිලා කැටයම් කරන්නේ ගෝලම් දාගෙන සුන්දරි තන්හරති තරගන්න ආවද සිවුරක් ළඟටම කින්දරි ඇත්ත තමයි බම් පුතුන් දකින්නට පිම්මත් වෙන්නේ නැති සංසාරේ පොඩ වෙන උඹලගේ හිස් මොළගේදී හරි ගස්සන්නයි මං ආවේ Tokanan toka ශාන්තිය කොහොම ලබන්නද සම්බුදු හිමියන් හුරු කළ තනතුරට මරා ගන්නවා මෙහි මහා සංඝරත්නයත් ගරුතර කෙල්පිය විනාශ වීමයි මනුස්සකම් යුතු ගරු කළ මස් කඩේත් ලොකුවටම ගහලා තිබුණේ බෝ සමුදුගේ පිහිටයි කළුතර වැඩියෙන් පව් කරන උණුයි හයියෙන්ම කියන්නේ සාදු උපාසකයි වගේ පේන උන් කරන්නේ මැලට දාතු දැන් බලට වඩින්නත් 50ක් ගන්නව සාදු නෑ පාඩු ඉංගත කියන්න දෙවර සාදු විසුණුන් අද ධර්මයේ කාටද පටිසන්දුන්නේ කර්මය ස්වභාව ධර්මයේ වංශන උන්දල සීකර ගනින්න පරණය මේ කියන කතා හෙන්න පරණය අපිමයි තෝරගතේ උත්තේ පරණය සසර කරන්නේ තරණය කොහොමද අපිට බුදුන්ගේ සරණය කෝ දේශනාව අදත් කියන්නේ දෙයක් ගැනමයි කායක හරි වාසනාව තවත් හිමිවරුන් ඉන්නව සම්මා ගායක ඔය නොතේරුණට හොරෙන් කරන වැඩ දන්නව සභාව දායක මේ කරන විකාරය පේන්නේ නැත්නම් මේ රටේ හිමියන්ට නායක සමා වෙන්න හිත රිදුණා මම කිව්වේ මගේ අදහස ස්තුතියි බුදු හිමියනේ දුන්නට මට මගේ නිදහස මලක් වෙලා හරි ඔබ පාමුල දින ගන්න ලැබුණා නම් සිසිලස නෑ මම මේ දවස අද නෑ මුන්නේ මේ බුරුම අදහස